පහුගිය දවස්වල වයිරල් ගිය ජපනීස් චීස් කේක් එක ඔයත් try කරාද? හිතපු තරම් සෙට් නෑ නේද? එන්න එහෙනම් අපි අවුල් නැතුව ලේසියෙන්ම නියම චීස් කේක් රසට අදමු. මුලින්ම ඔයා කැමති කුකී එකක් ගන්න. අපි අද ගන්නේ Oreos and digestive cookies. ලංකාවේ ඔයාට මේ ඔප්ෂන්ස් වලට යන්න බැරි නම් මන්චිකාලෝ, බර්බන් වගේ ඔප්ෂන් එකකට යන්න. ඒවත් නැත්තම් ඔයා ආස ඕනම බිස්කට් එකක් දාන්න. ඔයාට ක්‍රන්චි ක්‍රස්ට් එකක් ඕනි නම් ක්‍රෂ් කුකීස් වලට මෙල්ටඩ් බටර් ටිකක් මික්ස් කරලා බේස් එක හදාගන්න. හැබැයි අද අපි ඔයාට හදලා පෙන්නන්නේ ලේසියෙන්ම කටේදිය වෙන soft බේස් එකකින්. ඒ නිසා අපි අපේ කුකීස් ටික ෆ්‍රෙෂ් මිල්ක් වල ඩිප් කරලා අරන් තමයි ග්ලාස් ඩිෂ් එකේ අතුරගන්නේ. ඊට පස්සේ වෙනම බෝල් එකකට cold cream cheese, vanilla, powdered sugar and cold heavy cream දාගන්න. අවශ්‍ය ප්‍රමාණයක් ෆස්ට් කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා. ඔන්න එහෙනම් මේක හොඳ ගානට විප් කරගන්න ට්‍රික් එකක්. කලින් කිව්ව ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම ඔයා ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන්ම කූල් පිටින් තමයි දාගන්න ඕනේ. ඊළඟට නියුටෙලා, චොක්ලට් සෝස්, කොකෝවා කියන මේ ඔප්ෂන්ස් වලින් ඔයා කැමති දෙයක් එකතු කරගන්න. අපි මෙතනදී යූස් කරන්නේ white and milk chocolate flavors දෙකම තියෙන duo cocoa hazelnut spread එක. මේ ටික හොඳට කම්බයින් වෙලා fluffy වෙනකම් විප් කරගන්න. කේක් මික්ස් එකක් යූස් කරොත් ගොඩක් ලේසි. දැන් එහෙනම් ඔයා අතුරගත්ත කුකී ලේයක උඩින් මේක වක් කරගෙන 24 hours රෙෆ්‍රිජරේට් කරගන්න. දැන් එහෙනම් අපි බ්ලූබෙරි ටොපින් එක හදාගමු. බය වෙන්න එපා. ඔයාට බ්ලූබෙරිස් නැත්නම් යූස් කරන්න පුළුවන් ඔල්ටර්නේටිව්ස් අපි කියන්නම්. පෑන් එකකට වතුර, fresh lemon juice, sugar and corn starch දාලා හොඳට ස්ටර් කරගන්න. corn flour වල corn starch මගන්නේ මේකට හොඳ glossy look එකක් ගන්න ඕන නිසා. ඊළඟට අපි මේක medium heat එකේ ලිපේ තියාගන්නවා. විනාඩියක් වගේ යද්දි මේක හොඳට thick වෙනවා. එතකොට බ්ලූබෙරිස් ටික දාගෙන සැරෙන් සැරේ ස්ටර් කරගන්න. බ්ලූබෙරිස් වලින් හොඳ සිරප් එකක් රිලීස් වෙනකම් ලිපේ තියාගෙන ඊට පස්සේ නිවෙන්න දීලා චීස් කේක් එක උඩින් වක් කරගන්නයි තියෙන්නේ. මේ වගේ toppings strawberries, raspberries and blackberries වලින් හදාගන්න පුළුවන්. මේකට ඔයාට caramel sauce උනත් use කරන්න පුළුවන්. අපි හදාගත්තේ chocolate cheese cake එකක් නිසා ඔයාට තියෙන ලේසිම option එක තමයි melted Nutella topping එකක් දාන එක. ඒකටදී Ferrero Rochers වගේ ඔයා ආස ඕනම chocolates වර්ගයක් තියාගන්න පුළුවන්. chocolate ganache, whipped chocolate වගේ options වලට යන්නත් පුළුවන්. අපි අද මේ චීස් කේක් එක හැදුවේ අපිට ලැබුණු බ්ලූබෙරි and chocolate cheese cake suggestions දෙක combine කරලා. suggest වෙලා තිබ්බ peanut butter cheese cake එක අපි ළඟදීම අරගෙන එන්න. අපිට suggestions දුන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලා මේ චීස් කේක් එකට ආස වුණා නම් අපිට කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඔයාට මේක හදලා දෙයි කියලා හිතෙන අයට පේන්න ෂෙයා කරන්න. දිගටම මේ වගේ රසවත් රීල්ස් බලන්න අපිවත් ෆලෝ කරගෙනම යන්න.